ඒ උන්ගේ කියවීම තමයි. හිතලා බලහන්කෝ උගේ මොලේ තරම තමයි ඒ දැනෙන්නේ. ඕකුන් හරිද? කරන්න පුළුවන් කුපාඩි වැඩ කරලා. රයිට්. රයිට්. ප්‍රිසන් කියන්නේ හිර ගෙදර. රයිට්. මේ උඹලා දැකලා තියෙනවද බං මේ ඔය හිරේ ඉඳන් එළියට එන උන් අප ගන්න උන් ඔය විශේෂයෙන්ම පොලිටිෂියන්ස් ලා එල්ට ඇවිල්ලා කියන හරි ජනප්‍රිය කතාවක් තියෙනවා. මේ මම මෙච්චර කාල ජීවිතේ ඉගෙන ගත්ත දේවල් මම විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්න පුළුවන් දේවල් මම ඉගෙන ගත්තා. හිර ගෙදර ගිහිල්ලා එනකොට. හිර ගෙදරින් මම විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ආවා වගේ දැනෙනවා කියලා. සමහරක් ඒවා කියනවා සෝබෝන් ගියා වගේ දැනුණා. සමහරක් කියනවා ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා ආවා වගේ ඔක්ස්ෆර්ඩ් වල ඩිග්‍රියක් ගත්තා වගේ මට දැනෙනවා. ඕකුන් හරිද? කරන්න පුළුවන් කුපාඩි වැඩ කරලා. රයිට්. ඉස්කෝලේ කාලේ ගුරුවරු කියපු දේවල් අහපු නැතිව. දෙමව්පියෝ කියපු දේවල් අහපු නැතිව. තමුන් ආධාන ආගමේ කියන දේවල් අහපු නැතිව. උඹලා හිතනවාද මම මුන් හිර ගෙදර ගිහිල්ලා හැදෙනවා වගේ? ඒක බං ඔය ජනප්‍රිය කතාව. කඩි පචෝව. හරිද? සහ මේ අය මන්ද කර ඊයේ පෙරේදා එකේ කර අර මාස 5ක් 6ක් හිරේ ඉඳන් එළියට ආපු එකේ කර කවුද? ප්‍රසන්න රණවීරද කොයිද? ඌ කියනවා මේ අතුලේ කට්ටිය ගුලි වෙලාලු ඉන්නේ ඉඩ නෑලු පහසුකම් නෑලු වතුර නෑලු ඒවා වැඩි කරන්නලු. ඒ පහසුකම් වැඩි කරන්න කියලා. ඒ උන්ගේ කියවීම තමයි. හිතලා බලහන්කෝ උගේ මොලේ තරම තමයි ඒ දැනෙන්නේ. දැන් මේ ඌ කියන්නේ හරියට නිකන් අර අපි තෝ වහලේ වැහලා තෙමෙනවා කියලා. හරිද? ඌ කියන්නේ ඒකට මේ උළු කැටයක් දාන්න නෙමෙයි ඕන. වැටරතනට මේ වතුර වැටරතනට බේසමක් කියනවා ඒක කතාවක් කියන්නේ. යන උන් අල්ලගන්නේ ප්‍රශ්නේ වැරදි තැනින්. වහලේ දෙමනවා නම් අපි කරනකොට බේසමක් යටින් තියෙන එක නෙමෙයි වතුර නේද? වතුර යනවා බේසමක් තියෙන එක නෙමෙයි කරනවා අපි කරන උළු කැටයක් දාගන්නේ. රයිට්. එතකොට මේ ඔය හිරගෙවල් පිරණ එක නවත්තන්න කරන්න ඕනේ අපි. රයිට්. මේ හිරගෙවල් ඇතුලේ ඉන්නේ උන්ට පහසුකම් දෙන එක නෙමෙයි කරන්න ඕනේ. හිරගෙවල් මේ අතුලට මිනිස්සු එන එක නවත්ත ගන්නවා. රයිට්. ඒ උන්ගේ මොලේ තරම තමයි. රයිට්. හිරගෙදර කතාව. ප්‍රිසන් බ්‍රේක් බලන්න